හැමෝම ආදරෙන් සම්බන්ධ කරගන්නවා මගේ ෆස්ට් වීඩියෝ එකට. මම මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ ග්‍රැෆික් ඩිසයින් කියන්නේ මොකක්ද කියන එක. ඊට කලින් මං කවුද කියලා ඉන්න හිතුවා. මගේ නම හෂිනී පෙරේරා. මම ඉන්නේ ජයවර්ධනපුර ෆස්ට් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක් NIBM එකේ. වයස 24ක් වෙනවා. ග්‍රැෆික් ඩිසයින් ඉන්ඩස්ට්‍රිය එක ගැන තමයි මම මුලින්ම කියන්න යන්නේ. මම ඉන්ඩස්ට්‍රිය එකට එන්නේ 2015 දී. 2015 දී මම ස්කූල් යනවා. ස්කූල් යන ගමන් ඒ ඉන්ඩස්ට්‍රිය එක පැත්තට තමයි යන්නේ. ඒ කාලෙම හිතනවා මම ග්‍රැෆික් ඩිසයින් තමයි කරන්නේ, ග්‍රැෆික් ඩිසයින් පැත්තට තමයි යන්නේ. එහෙම කියලා ඒ කාලෙම හිතනවා. ඒකෝර මම grade 9 වල හිටියේ. ඒ රිස්ක හරියට මම කාලයක් යනකොට A level 2020 කරා. ඊට පස්සේ එතනින් එහාට හිතුවා A levels ඉවර වෙච්ච ගමන්ම ග්‍රැෆික් ඩිසයින් කෝස් එකක් කරන්න ඕන කියලා. ඊට පස්සේ කෝස් එකක් කන්ටිනියු කරනවා 2021 NVQ level 4 එකක්. ඊට පස්සේ එතනින් එහාට මම දිගටම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට වැඩ කරනවා. එහෙම තමයි කතාව පටන් ගන්නෙ. මගේ කතාව. ඔහොම යනවා ඉස්සරහට. ඉතින් ඊට පස්සේ තමයි මේ අවුරුදු මුල තමයි යුනිවර්සිටි ඇප්ලයි කරන්නේ. ඒක මම හිතුවා මම දන්න දේවල් ඔයාලට අරගෙන එන්න. ග්‍රැෆික් ඩිසයින් ගැන. අද මම මුලින්ම කියන්න හිතන් ඉන්නේ දැන් අපි ගොඩක් කට්ටිය මේ ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වෙනකොට අපි හොයලා බලනවා මුලින්ම මොකක්ද ග්‍රැෆික් ඩිසයින් කියන්නේ කියලා. මොකක්ද ග්‍රැෆික් ඩිසයින් කියන්නේ? ග්‍රැෆික් ඩිසයින් වලින් මොනවද කරන්න පුළුවන්? ජොබ් මාකට් එකක් තියෙනවද? එහෙම කියලා හොයනවා. ස්ටඩි කරනවා, එක එක වගේ බලනවා, Google සර්ච් කරනවා, YouTube බලනවා. එහෙම හොයලා බලනවා. මමත් එහෙම කරා. හොයලා බලනවා. අදටත් හොයලා බලනවා. මම හොයලා බලනවා. මම 2015 දී ඉස්කෝලේ යන ගමන් මොකක් ගැන හොයන්න ගත්තා. මොකද්ද මේ ග්‍රැෆික් කියන්නේ? මොකද්ද ග්‍රැෆික් කියන්නේ? මම ඕක කරන්න නැන්ද අම්මලාට එහෙම කියනකොට බනිනවා. එපා. මේ ග්‍රැෆික් කරලා පුළුවන්ද? කොහම කියලා. මේ එහෙම එපායි කියලා මුලදී කිව්වා. ඊට පස්සේ ඉතින් A levels කරලා ඉවරලා අර කෝස් එක කන්ටිනියු කරගෙන එහෙම යනවා. මම ඉතින් ඉස්සරහට ඒ ෆීල්ඩ් එකට ආසයි නම් ඇත්තටම තමන්ගේ ආසාව තියෙනවා. ආසාව නැතුව කරන්න බෑ. ජොබ් එකක් කරනවටමත් වඩා ඒක අර නිකන් තමන්ගේ ඇඟෙන් එන දෙයක් වගේ. කියන්නේ ඒකට ආස වෙලා එහෙම ඒක කරන්න ඕන. එහෙම කරලා තමයි ඉතින් ඉස්සරහට යන්න පුළුවන්. නැත්තම් මගදී හැලෙනවා. මගදී එපාම වෙනවා. සමහර කස්ටමර්ස්ලා ඉන්නවා ජීවිතේ කලකිරවනවා. එපා කරනවා. ඒ කියන්නේ ඉවසීම ඕන, සෑහෙන ඉවසීමක් ඕන. මම නම් ඉවසීමක් නැති කෙනෙක්. මගේ එක වෙන කාගේ කේන්තික වෙන කාගෙන් හරි පිටින් හරි යනවා. ඒ නිසා මේ සෑහෙන ඉවසන්න ඕන. නැතුව ටිකක් අමාරුයි. කොහොම හරි ඉතින් මම ඉස්සරහට ආවා. ඔයාලට මොනවා හරි දෙයක් දන්න දෙයක් කියලා දෙන්න ඕනේ කියලා හිතුණා මට. ඉතින් කාලයක් තිස්සේ YouTube channel එකක් පටන් ගන්න හිතන් හිටියා. බැරි වුණා මේ. ඒක නිසා මේ පාර පොඩ්ඩක් පටන් ගන්න කියලා බැලුවේ. මගේ ෆස්ට් වීඩියෝ එක. අපි බලමු මොකක්ද ග්‍රැෆික් කියන්නේ කියලා. ග්‍රැෆික් ඩිසයින් එකක් කියන්නේ අපේ මොකක් හරි දැන් අපි හිතමු අපිට කාට හරි පණිවිඩයක් දෙන්න තියෙනවා කියලා. ඒකට ඒ පණිවිඩය නිර්මාණය කරන කලාවක්. අන්න ඒ වගේ එකකට තමයි ග්‍රැෆික් ඩිසයින් කියන්නේ. ඒකෙන් අර ඒක පාවිච්චි කරන්න පුළුවන් සිංහලෙන් කියනවා නම් රූප, වර්ණ, රටා, හැඩතල අන්න ඒක භාවිතා කරලා හදන නිර්මාණයකට තමයි එහෙම කියන්නේ. එතකොට මේ ඉන්ඩස්ට්‍රි එකේදී ගොඩක් වෙලාවට අර ඒව පාවිච්චි කරලා සොෆ්ට්වෙයාර්ස් හරහා ඒව පාවිච්චි කරලා තමයි ඩිසයින් අපි එළියට දෙන්නේ. එතකොට ඒ එළියට දෙනකොට ඒක අර තමන්ගේ ක්‍රියේටිව් භාවය මත ඒක අඩු වැඩි කියන්නේ ක්වොලිටි එක ඒව හැදෙනවා. තමන් ක්‍රියේටිව් නම් මුල් ස්ටෙප් එක පොඩි වෙන්න පුළුවන්. ඒක ටික තමයි ඉස්සරහට යන්න පුළුවන්. කනකටවත් බැරි කමක් නැහැ. ආසාව තියෙනවා. ආසාව තියෙනවා නම් මොන දෙයක් කරන්න පුළුවන්. අපි graphic design කියන එක English වලින් කිව්වොත් what is the graphic design? It's virtual content to communicate message. අනේ message එක communicate කරන්න තමයි graphic design එකක් එළියට එන්නේ. It's used for text, colors, shapes and layouts. ඒව භාවිතා කරලා තමයි අර දැන් මම සිංහලෙන්දී කිව්වේ මේ නිර්මාණය එළියට එනවා කියලා රට්ටා හැඩතල අනේ විදිහට තමයි ඒක එළියට එන්නේ. ග්‍රැෆික් ඩිසයින් එකකදී අපි දැනගන්නම ඕන කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි පික්සල් and resolution. මොකක්ද මේ පික්සල් and resolution කියන්නේ? බලමු මොකක්ද පික්සල් එකක් කියන්නේ.
රූපයක් හැදලා තියෙන කුඩාම ඒකකය. කියන්නේ ෆොටෝ එකක් ගත්තාම ඒක දැන් zoom කරනවානේ. zoom කරාම අර කොටු කොටු වගේ එන්නේ. එනවා තමයි පික්සල් කියන්නේ. ඒ වගේන් එකක් තමයි පික්සල් එකක් කියන්නේ. ඒ කියන්නේ ඒ කුඩාම ඒකකයක්. ඒක තමයි පික්සල් එකක් කියන්නේ. ඊට අපි බලමු resolution කියන්නේ මොකක්ද කියලා. resolution කියන්නේ සිංහලෙන් විභේදනය. ගණන් ගන්න එපා. අමුතු වචන තියෙනවා. විභේදනය කියලා කියන සිංහලෙන් ඉංග්‍රීසි වලින් resolution. resolution කියන්නේ රූපයක පික්සල් කීයක් තියෙනවද කියන එක. දැන් රූපයක් ගත්තාම අර අපි මං කලින් කිව්වා වගේ zoom කරනවානේ. zoom කරාට පස්සේ ඒක කීයක් කොච්චර පික්සල්ස් කොච්චර තියෙනවද කියන එක තමයි resolution එකක් කියලා කියන්නේ. බලමු දැන් ඉංග්‍රීසි වලින් පික්සල් එකක් කියන්නේ මොකක්ද කියන එක. Pixel is the smallest dot. It's make the image. So the resolution එකක් කියන්නේ මොකක්ද කියලා. Resolution tells how many pixels at image. ඒක තමයි ඉංග්‍රීසි වලින් එහෙම තමයි කියන්නේ. අරගෙන ආවේ පොඩි වීඩියෝ එකක් මොකක්ද නේ graphic design කියන්නේ pixel කියන්නේ resolution කියන්නේ short note එකක් වගේ එකක්. ඒ ගැන වැඩි දුරටත් අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. ඊටත් වඩා ඊළඟ වීඩියෝ එකෙන් අපි software වලට යමු. first software එක විදිහට මම Photoshop වලට එනවා ඊළඟ වීඩියෝ එකේ.